ආයුබෝවන් හැමෝටම කිචන් තියරි එකට ඕගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ගුණදායක ඒ වගේම හරිම රසවත් ෆෘට් සලඩ් එකක් ලේසියෙන් හදාගන්න විදිහ. ඇත්තටම මේ ෆෘට් සලඩ් එක මම ගෙදර හදන විදිහට තමයි අද හදාගන්නේ. ඒ කියන්නේ මගේ විදිහට තමයි මම අද ෆෘට් සලඩ් එක හදන්නේ. එහෙනම් අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. මම මේ වගේ හොඳට ඉදිච්ච ගස්ලපු ගෙඩියකින් ටිකක් අරගෙන තියෙනවා. පොඩි කොටු වලට කපලා අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් හොඳට ඉදිච්ච පළතුරු අරගන්න. ඒ වගේම මේ වගේ අන්නාසි වලින් ටිකක් කෑලි කපලා අරගෙන තියෙනවා මම. ඒ ටිකත් මේ වගේ එකතු කරගන්නවා. හොඳට ඉදිච්ච අඹ ගෙඩියකින් පොඩි කෑලි කපලා මේ වගේ අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන කොටු හිටින්න කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා නැත්තම් ඔයාලා කැමති හැඩයකට කපා ගන්නත් පුළුවන්. මේ වගේ කෙසෙල් ගෙඩියකොත් මම එකතු කර ගන්නවා පොඩියට කෑලි කපලා. ඉතින් ඔයාලට කැමති කෙසෙල් වර්ගයක් ගන්න පුළුවන්. ඒ වගේම වියලි මිදි ටිකක් එකතු කර ගන්නවා. ආමන්ඩ් ටිකක් මම මේ වගේ හීනියට කපලා එකතු කරගන්නවා. මේක දාන එක අවශ්‍යම නැහැ. අපේ ගෙදර තිබ්බ හින්දා මම ටිකක් එකතු කරගන්නවා. රටකජු ටිකකුත් දාගන්නවා. ඔයාලා ෆෘට් සලඩ් එකක් හදනකොට රටකජු ටිකක් දාලා බලන්න. හරිම රසයි රටකජු එකතු වුණාම. ලුණු පොඩ්ඩක් විතර මම එකතු කරගන්නවා. ඒ වගේම වැනිලා තේ හැන්දක් දාගන්නවා. මේ වැනිලා ප්‍රමාණය මම එකතු කරගන්නේ මම දාලා තියෙන පළතුරු වල ප්‍රමාණය අනුව. ඒ වගේම මම රෝස වතුර අරන් තියෙනවා. රෝස වතුර වලින් තේ හැන්දක් වගේ දාගන්නවා. මේ වෙනුවට ඔයාලට රෝස් එසන්ස් උනක් දාගන්න පුළුවන්. එහෙම දානවා නම් තේ හැඳි කාලක් වගේ දාන්න. මම රතු සීනි අරන් තියෙනවා. රතු සීනි වලින් මේස හැන්දක් වගේ දාගන්නවා. මේ සීනි දාන එක අවශ්‍යම නැහැ. පළතුරු වල සීනි ගතිය තියෙන හින්දා. ඔක්කොම ටික මේ වගේ එකතු කරලා මම හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන ෆෘට් සලඩ් එක පිළිගන්නන ලං වෙලා තමයි මේ වගේ ඔක්කොම එකතු කරගන්න ඕන. මොකද එහෙම නැත්තම් ෆෘට් සලඩ් එකේ ටික වෙලාවක් යනකොට වතුර එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ පළතුරු කොටු කපලා දෙහි ටික ටික එකතු කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න ෆෘට් සලඩ් එක හදන්න ලං වෙනකන්. මම දැන් ෆෘට් සලඩ් එක හදාගෙන ඉවරයි. දැන් පිළිගන්නන්නයි යන්නේ. ගෙදර තියෙන පළතුරු මොනවා හරි එකතු කරලා ලේසියෙන් මේ වගේ ඔයාලට ෆෘට් සලඩ් එකක් හදාගන්න පුළුවන්. මේක ඉතින් පළතුරු එකතුවක් නිසා ඔයගොල්ලන්ට එකපාර ඇඟට අවශ්‍ය පෝෂණය, විටමින් වර්ග ඔක්කොම ටික එකතු කරගන්න පුළුවන් එක වේලකදී. මම දැන් මේ වගේ වැනිලා අයිස්ක්‍රීම් ටිකක් උඩින් එකතු කරගන්නවා. ඉතින් මේකට රසම වැනිලා අයිස්ක්‍රීම් තිබ්බොත් තමයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවෝ එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වැදගත් කමෙන්ට් එකක් යටින් සඳහන් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ තියෙන bell icon එක නොවරදවාම click කරන්න. අයිස්ක්‍රීම් ටික දාගෙන ඒකට උඩින් මේ වගේ මම කැරමල් සෝස් ටිකක් එකතු කරගන්නවා. මේක දාන එකම අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස ඒ වගේම ගුණදායක ෆෘට් සලඩ් එක. ඉතින් ඔයාලගෙත් ගෙදර පළතුරු ඉතුරු වෙලා තියෙනවා නම් මේ වගේ හදලා බලන්න. ඕගොල්ලන් පවුලේ කට්ටියට ගුණදායක දෙයක් දෙන්න අමතක කරන්න එපා. ආපහු එහෙනම් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.